ඉතින් සුබ දවසක් හැමෝටම. ඔයාලට පේනවද මේ දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවත් ඒ වගේම දුම්රියත් අතර තියෙන මේ ગેප් එකේ ප්‍රමාණය කොච්චරක්ද කියන එක. දුම්රිය වේදිකාවට වඩා දෙගුණයක් විතර තියෙනවා දුම්රියට අවශ්‍ය කරන උස ප්‍රමාණය අතර ગેප් එක. ඉතින් මෙන්න මේ උස දුම්රියෙන් ගොඩ වෙද්දිත් ඒ වගේම දුම්රියෙන් බහිද්දිත් තරුණ මහලු කියලා වෙනසක් නැහැ. හරිම අපහසුතාවයකට ලක් වෙනවා මෙන්න මේ ગેප් එක වැඩි වීම ගොඩක් දුම්රිය ස්ථානවල. ඒ වගේම අනතුරු වෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි. මෙන්න මේ විදිහට මෙතන දුම්රිය වේදිකාවත් අතර මේ වගේ ලොකු ඉඩකඩක් තියෙන එක. ඉතින් මෙන්න මේ විදිහට මේ නාවින්න දුම්රිය ස්ථානයේ මේ ගැටලුව පැවතුණා. ලොකු ගැප් එකක් තියෙන ගොඩක් පහත දුම්රිය ස්ථානයක් දුම්රිය වේදිකාවක් තමයි නාවින්න දුම්රිය ස්ථානය. ඉතින් ඒකට විසඳුමක් මේ වෙද්දි බලා ගන්න පුළුවන් විසඳුමක් ලැබෙමින් පවතිනවා නාවින්න දුම්රිය ස්ථානයට. මෙන්න මේ විදියට දුම්රිය වේදිකාව අලුතින් නවීකරණය කරනවා. මේ දිනවල බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා. ඉතින් හයිවේ එකක් හදනවා වගේ ලොකු දේවල් නෙමේ වුණාට මේවා වටින දේවල්. මොකද මගේ ජනතාවගේ ජීවිතත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ජීවිත අවදානමක් වුණත් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් පහත දුම්රිය වේදිකා නිසා. ඉතින් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්න. ඔයාට හිතෙන දේ comment එකක් දාන්න. ජය වේවා.